හායි කොහොමද ඔයාලට මං අද මේ වීඩියෝ එක හරහා ඔයාලව දැනුවත් කරන්නේ චූටි බබාලට අපි ලබා දෙන අමතර ආහාර පිළිබඳව. ඉපදුණු දින සිට මාස 6ක් වනතුරුම දරුවාට අවශ්‍ය කරන සියලුම පෝෂණය මව්කිරි මගින් ලබා දෙනවා. මාස 6න් පසු බබාට අවශ්‍ය කායික වර්ධනය, මොළයේ වර්ධනය සහ මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන විටමින් සහ ශක්තිය බබාට ලබා දීම සඳහා තමයි අමතර ආහාර ලබා දීම පටන් ගන්නෙ. මේ අමතර ආහාර ලබා දෙන අතරම වයස අවුරුදු 2ක් පමණ වන තෙක්ම මව්කිරිත් බබාට ලබා දෙන්න ඕනි. බබාට අමතර ආහාර ලබා දෙනකොට අපි අවධානය යොමු කරන්න ඕනි බබාගේ වයස සහ බර අනුව ආහාර ලබා දීම පිළිබඳව. බබාට නියමිත ආකාරයට ආහාර ලබා නොදුන්නොත් එයා චූටි කාලේ ඉඳන්ම වැරදි ආහාර පුරුදු වලට යොමු වෙනවා. ඒ නිසා බබාව නිවැරදි ආහාර පුරුදු රටාවකට හුරු කරවීම වැදගත් වෙනවා. අවුරුද්දට අඩු බබාලගේ කෑමවලට ලුණු සහ සීනි එකතු කරන්නේ නැතුව තමයි කෑම හදා ගන්න ඕනේ. අම්මලා ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි බබා කෑම කන්නේ නැහැ කියන එක. බබාට බඩගිනි වුණාම ඒක එයාට කියන්න තේරෙන්නේ නැහනේ. බබාට බඩගිනි වුණාම ඒ බව අම්මට දැනුම් දෙන්න මොකක් හරි දෙයක් එයා කරනවා. ඉතින් අපි හඳුන ගන්න ඕනි බබා බඩගිනි බව හඟවන ආකාරය මොකක්ද කියන එක ගැන. ඉතින් මේක බබාගෙන් බබාට වෙනස් වෙනවා. බඩගිනි නැති වෙලාවක කවන්න කොච්චර උත්සාහ කරත් එයා කන්නේ නැහැ. බඩගිනි වුණාම අනිවාර්යයෙන්ම එයා කෑම කනවා. ඉතින් අම්මලා හඳුන ගන්න ඕනේ බබාට බඩගිනි වෙලාව. අපි කෑම දෙනකොට ඒ කෑම වේල් අතර නිසි පරතරයක් තියා ගන්න ඕනේ. ඒ වගේම වයසට ගැලපෙන ආකාරයට නියමිත ආහාර වේල් ප්‍රමාණය ලබා දෙන්න ඕනේ. හැම වෙලාවෙම පොඩි පොඩි කෑම ಜಾති දෙන එක නතර කරන්න ඕනේ. චූටි කෑම ಜಾති නිතරම දුන්නහම එයාගේ චූටි බණ්ඩය පිරෙනවා. එහෙම වුණහම අපි දෙන ආහාර වේල එයා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි පැණි රස සහ ලුණු රස. මේ රසවල් දෙකට බබා හුරු වුණාම එයා ඉල්ලන්නේ මේ රස. ඒ රස නැති වුණාමත් බබා කෑම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා බබාලට කෑම ලබා දෙනකොට එයාගේ කෑම අපි සකස් කරනකොට ඒ සඳහා ලුණු සහ සීනි එකතු කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. කොහොම වුණත් අවුරුද්දක් යනකම් බබාට ලුණුයි සීනි කෑමවලට එකතු කරන්න එපා කියලා අපිට වෛද්‍යවරු කියනවා. ඉතින් ඒ වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්න. ඉතින් මං හිතනවා බබාට අමතර ආහාර පටන් ගන්න ඉන්න අම්මලට මගේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න කියලා. බබාගේ අමතර ආහාර සැකසීම සඳහා අවශ්‍ය කරන උපකරණ මොනවාද කියන වීඩියෝ එකකින් ආයෙත් දවසක අපි හම්බ වෙමු.